Hi guys කලකට පස්සේ කතා කරන්න උනා ගොඩාක් නිහඬව හිටියා පහුගිය කාලෙම. ඉතින් අර අමීර් ඛාන් කියන නානා මට අර පොඩි සද්දයක් දාලා තිබ්බනේ. පොඩි සද්දයක් දැම්මා. සද්ද දාපු වෙලාවේ නානට මං නිහඬව හිටියේ. මට ඒ වෙලේ කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඒ වෙලේ මම හිටියේ කිසිම දෙයක් කරන්න බැරුව කියන්න බැරුව. ඔන්න දැන් තමා නාන මං ඔබට උත්තර සපයන්නේ. ඔබ දාලා තිබ්බා මොකද්ද මාව අර හිරේ අරිනවා කියලා අරපන් හිරේ උඹ මට එවපුව ඉස්සරට මම උඹ නීල පට්ටම කුණු හarpටකින් වොයිස් එකක් ඇහුවා. ඉතින් මම ඒ වීඩියෝ එක අයින් කරන්නේ නැහැ. වීඩියෝ එක ආයේ සමාජගත කරා. උඹ කියනවා ජපානයේ ඉඳලා කෙනෙක් උඹ ඉන්න රටට ගේනවා. ඒක දාපු වීඩියෝ එකට තමයි උඹ මගෙත් එක්ක පටලවෙන්නේ. ඔව්. උඹ කියන දේ මම දැනුත් කියනවා. අවුරුදු 3ක් වෙන මේ මිනිස්සු ලංකාවට ඇවිල්ලා අවුරුදු 3ක් ලංකාවේ ඉන්න මිනිස්සෙක් තමයි උඹ ඔය රටට ගේන්න හදන්නේ. ඉතින් ඒක උඹ රස්සාව දීලා උඹ ජාවාරම්කාරයෙක් විදිහට උඹ රස්සාවක් දෙන්න හදනවා. ඔව් දීලා ගෙන්න ගනින්. සා ඒ උඹ කරන දේට මම ප්‍රතිචාරය දැක්කුවේ ජපානයේ ගිහිල්ලා කාලයක් තිස්සේ ලක්ෂ 20ක් ඉඳන් කරලා බැරි මිනිහෙකුට මොන රටට ගියත් හැදෙන්න බෑ කියන එක උඹ කිව්ව උඹ ඉන්න රටට මම අපහාස කරා කියලා මට නීතියෙන් කරනවා කියලා. නීතියෙන් උඹට පුළුවන් දෙහින් කරපන්. උඹ වීරයෙක් සහ උඹ ඔය කියන විදිහේ චරිතයක් නම් පොරක් නම් උඹ රටක ඉඳන් සමාජ මාධ්‍යාලාවකින් මට අභියෝග කරන්න එපා. නියම පිරිමියෙක් විදිහට ලංකාවට ඇවිත් මට අභියෝග කරපන්. අන්න එතකොට මම උඹට ප්‍රතිචාර දක්වන්නම්. උඹ ඇවිල්ලා හූණු බිජු නානේ එක කියන්න ඕනේ. අනිත් දේ තමයි උඹේ වීඩියෝ එක මම දැක්කම උඹ කියලා තියෙනවා අතිශෝක්තියෙන් බාර පඩි දෙයක් කරන් දුන්නා. මෙහෙමයි මේක දැන් මොකද මේක වීඩියෝ ගත වෙනවා. මේක මෙහෙමයි කියලා. උඹට පුළුවන් නම් උඹේ පඩි දෙක අරන් දීපු කෙනාගේ මූණුවර සහ කාගේ ළඟද හිටියේ උඹට එච්චර දෙයක් කරන්න උඹට ඒ තරම් හයියක් තියෙනවා කියලා. අන්නේ වීඩියෝ උඹ දාපන්. උඹ මෙන්න මේක කරේ. මෙයාට මං කතා කරේ. ඒ නම්බර් එක උඹ දාපන් උඹ පොරක් නම්. උඹට මං කරන අභියෝගේ උඹ මේක අරන් ගිහලා උඹ නීතියෙන් පෙරම්පර මට ඕන දෙයක් කරන්න බලන්න. උඹ එකක් කරන උඹට දෙකක් කරන දේවල් මං සතුව තියෙනවා. උඹ ඒක හොඳ ආකාරවම දන්න උඹට මම ප්‍රසිද්ධියම කිව්වනේ උඹට. උඹට වොයිස් එකෙන් එවලා තියෙනවා. උඹට ඇවිල්ලා උඹ කියන විදිහට සුරංග හරි කෝලිත කමල් හරි වැඳලා සමාව ගත්ත කොනේ. මම රෙකෝඩින් එක මම මේක දාලා තියෙනවා. ඒ කවුරු සමාව ගත්තත් උඹ හිතුව දැකෝ මම උඹෙන් සමාව ගන්න. උඹ වගේ නිවටයෙක්ගෙන් සමාව ගන්න මම පිස්සු දැකෝ. නවය කියන්නේ රියල් බ්‍රෑන්ඩ් එකක්. උඹ වගේ අපතේක් නෙමෙයි රියල් බ්‍රෑන්ඩ් එකක් නවය කියන්නේ මතක තියානින් ඒක. ඒකට ප්‍රතිචාර දක්වන්න මං කාලයක් හිටියා. ඔව් දැන් ප්‍රතිචාර දැක්කුවා. මේක මගේ විදිය. මගේ දේ දාන්නේ. උඹ දැම්ම මොකද්ද උඹේ ජාලේ මොකද්ද? අපි මේක සමාවගත්ත වීඩියෝකුත් දාමු. උඹ තවත් අර කරපු වීඩියෝ එවලා තිබ්බේ. හොන්දටම කරයි නවයා. ආගනේ හුණු නානා. අමීර් ඛාන් හුණු නානා. උඹට මේක දකින කෙනෙක් අමීර් ඛාන්ට පෙන්නන්න. අමීර් ඛාන්ගේ උඹ මට පොන්නේක් සහ නිවටයක් විතරයි. උඹ පොරක් නෙවෙයි බං. මෙන්න බ්‍රෑන්ඩ් එක. නවයා කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒක මතක තියාගන්න උඹ. උඹට හොන්දට මතක තියාගනින්. උඹට අභියෝග කරන්න ඕන. උඹ ලංකාවට වෙලා අභියෝග කරාම වෙන රටවල් වලින් අභියෝග කරන්න එපා. අන්න ඒතකොට මම කවුද කියන එක පෙන්වන්න. උඹේ ළඟට මම එනවා. එතකොට නිකන් මේ නිකන් නරි පාට දාන්න එපා. සිංහෙක් විදියට සිංහෙක් වගේ විදියට වරෙන්. නරිය විදියට එන්න එපා. තනියම රංගන්නේ මම. ඒක හොඳට මතක තියාගනි. උඹ නම් ගම් කියෝ මිනිස්සුන්ට මම ඒ වොයිස් එක මම දුන්න අහන්න. ඉතින් උඹ අර වැඳලා සමාව ගත්තනේ මම නම් එහෙම සමාව ගන්න තරම් ඕනේ උඹ වගේ නිවටෙක් ඉස්සරහා. කියන්න තියෙන අතිශෝක්තිය උඹ දාන වීඩියෝස් තියෙනවනේ. උඹ අර පඩි දෙකක් අරන් දුන්න කතාවල උඹයි තයින්න උඹ තානාපති කියලා. උඹට වැඩි රංගොම් මිනිස්සු අද ඉරකෙවල් වල යකෝ. ඒක මතක තියාගනි. උඹ නිවටෙක් මට නම් උඹ කියන තරම් මේ යන උඹට පුළුවන් දේ උඹ කරා මට ඊට වැඩි දෙයක් කරලා මම උඹට පෙන්නනවා. උඹ එකක් කරොත් මම උඹට දෙයක් කරනවා. උඹට මං එව්ව වොයිස් එක මගේ ළඟ සාක්ෂියක් තියෙනවා කියලා. ඒ සාක්ෂි වීඩියෝවත් එක්ක මම සමාජගත කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ මට. හරිනේ? ඒක මගේ විදිය. උඹට මම වොයිස් එක වල තින්දේ ඒ විදියට සමාජගත කරනවා. එයින්ද අර කවුට්ටිය වීඩියෝ දාලා උඹ මේක කරා ඒක නෑ එහෙම නෙවෙයි මං අමීර් ඛාන් ගැන නෙවෙයි කිව්වේ. මම ප්‍රසිද්ධ අමීර් ඛාන් ගැන කියනවා. ඔව් අමීර් ඛාන් මේක කරා. මගේ ළඟ සාක්ෂියක් තියෙනවා. උඹට පුළුවන් ඕන නීතියකට ඵලයක්. දාපු ගෑනිම මගේ ළඟ වීඩියෝ එකකින් සහිතව තියෙනවා ඒ ගෑණි කියන දේ. හරිනේ? ඒ ගෑණිගේ වීඩියෝ මම සතු. බර තව දැම්මන සප්න හොයලා දෙන සල්ලි දෙනවා කියලා. තෝ යකෝ මාන්නි වටේ. සප්නගේ වීඩියෝ එක බලපන්. සප්න යන පාර දින කඩේක නමක් බලපන්කෝ. ඒකේ ත්‍රිවිල් එක කියන්නේ ඒ කියන අඩුමතරම හොයාගන්න පුළුවන්. මොකද්ද යකෝ මේ නිවටයි. අනිත් දේ තමයි උඹ මහ නිවටේ. උඹට පුළුවන් නම් අභියෝග කරා ලංකාවට. තැන්තල සමාජ මාධ්‍යාවල නේ. උඹ මට කොහොමද වීඩියෝ එක මොකද්ද මේ කරනවා කියලා වීඩියෝ එකට කරපන්. ඔන්න වීඩියෝ එක මං පින් ගහලා තියෙනවා මේකේ. පින් ගහලා උඹට කිව්වා උඹ පොරක් නෙවෙයි මට. උඹ මට පොරක් නෙවෙයි උඹ මට නිවටෙක්. උඹ කියන මේ උඹ හිතන පොරක් වෙන්න හදන උඹ කියලා මොකද්ද මිලියන ගණන් බලලා මම මේ අර මොනවත්
සංකේත පෙන්වන්නේ නැහැ. උඹ මට නිවටයෙක් විතරයි. හොඳට මතක තියාගනින්. උඹ අර මොකද ප්‍රදීප් නුවල්ලට දාපු සත්තන් අනිත් මිනිස්සු දාපු සත්තන් නමයට දාන්න එන්න. උඹ ආවෙත් ඒ විදිහට සත්තන් දාන්න. උඹ කොහමද මගේ අන්තිම වොයිස් එක උඹට? උඹ මගේ නම්බරත් එක බ්ලොක් කරානේ. ඉවසීමෙන් හිටිය උඹේ කුණු හාරප වලට ප්‍රතිචාරය දැක්ුවේ නැහැ. දක්වන්න ඕන තරම් වෙලාව තිබ්බා. කට ඇරුනේ එදා මගේ. කට ඇරුනේ. මට තියානින් තෝ වගේ නිවට පාහරුට නවය බය නැහැ. උඹට පුළුවන් නම් ආව හිරේ අරහන්. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම බයත් නැහැ, ණයත් නැහැ. මම හම්බ කරොත් මම කන්නේ. උඹට පුළුවන් දෙයක් උඹ කරහන්. උඹට අභියෝග කරන්න පුළුවන් නම් උඹ වරෙන් ලංකාවට ඇවිල්ලා මට අභියෝග කරා. එකක් කරපන්. උඹට මම දෙකක් කරනවා. මොකද උඹ හිරේ අරින්න පුළුවන් දේවල් මං සතුව තියෙනවා. ඒක හොඳට මතක තියාගනි. ඔන්න අමීර් ඛාන් මං උඹට අභියෝග කරා.